අයිබෝවන්. ඉතින් අපි අද ඇවිල්ලා තියෙන්නේ මේ ජූනි 21 වෙනිදාට වෙදෙන ලෝක යෝග දිනය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. ඉතින් සෑම වසරකම ජූනි 21 වෙනිදා තමයි ලෝක යෝග දිනය යෙදෙන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්නවා පාන්දුර ප්‍රදේශින ප්‍රසිද්ධ ඒ වගේම ඉතාමත් දක්ෂ යෝගා උපදේශක කෙනෙක් නයන කුමාර සුමිතාලත් මහත්තයා. අයිබෝවන්. අයිබන් මම ඉතින් අපිට කියන්න දැන් මේ බලන් ඉන්න කට්ටියට ඔබතුමා ලොකු වැඩ කටයුත්තක් කරන්න තියෙනවා බලාපොරොත්තුෙන් ඉන්නවා මේ යෝගා දිනේ නිමිති කරගෙන. ඉතින් මොකක්ද ඒ ගැන කෙටියෙන් හැඳින්වීමක් කරොත්? ඇත්තෙන්ම යෝග කියලා කියන්නේ කායිකව මානසිකව සුවපත් වෙන්න තියෙන ක්‍රමවේදයක්. එතකොට ලෝකේ පුරා ජනතාව දැන් ඒක පරිශීලනය කරනවා, හදාරනවා. ඉතින් ඒ තුලින් ඒගොල්ලන්ගේ කය මනස සුවපත් කරගන්න අතර ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් වශයෙන් නම් කරලා තියෙනවා. ඉතින් ඒ සැමරීම සඳහා. ඉතින් අපේ ලංකාවෙත් බොහෝ ස්ථානවල ඒක සිදු කරනවා. අපිත් අපේ පානදුරේ සෙතුම්කා යෝග නිකේතනයේ අපේ ආයතනය හරහා සංවිධානය කරලා තියෙනවා යෝගා දින වැඩමුළුව සහ මේ ඒ සමරුම් උත්සවය. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අපේ බලන් ඉන්න අය ගොඩක් කැමති ඇති යෝගා වැඩසටහන් වල සම්බන්ධ වෙන ගොඩක් කට්ටිය ගොඩක් උනන්දුවක් දක්වනවා. දැකලා තියෙනවා මුණු පොතෙන් විතරම අහනවා මේ වගේ වැඩසටහන් කොහෙද තියෙන්නේ. ඉතින් අපිට ඒ වගේ අයට මේ වැඩසටහන නොමිලේ පැවැත්වෙන වැඩසටහන මම ඉඳලා ඉදින තියෙන ඒ වගේම ඔබතුමා නිරන්තරයෙන්ම යෝගා වැඩසටහන් උපදේශකවරයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් අපිට කියන්න මේ වැඩසටහනේ වැඩමුළුව පැවැත්වෙන ස්ථානය සහ ඒ ස්ථානයේට ඔබතුමාද කරන්නේ නැත්නම් යම් උපදේශකවරු මේ ස්ථානයට වෙනම පැමිණෙනවා. ඒ පොඩ්ඩක් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කළොත්. අත් වශයෙන්ම අපි මෙවර වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ පානදුර වැලිපිටිය විහාරස්ථානයේ මෙවර අපි ලොකු වෙනසක් කරලා තියෙනවා පරිසරය සහ සබහාදහම විශ්වය එතකොට නිරෝගිමත් ආහාර ජීවන රටාවට කොහොමද හුරු වෙන්නේ ඉතින් මේ සම්බන්ධව ලංකාවේ ඉන්න ප්‍රවීණම පරිසරවේදියා තමයි තිලක් අන්දගම මහත්මයා. ඉතින් එතුමා මේ ස්ථානයේදී සහභාගී වෙනවා. සහභාගී වෙලා ජනතාව දැනුවත් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා අපි ඉතින් සියලුදෙනාත් එක්ක එකතු වෙලා. එතුමා අනිවාර්යෙන්ම සහභාගී වෙනවා එතනට. මේ අවස්ථාවට ඔබ සියලු දෙනා ඇවිල්ලා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම මේ අවස්ථාව ඉල්ලනවා. ඒ වගේම තමයි දැන් ඔබතුමා මේකේ දිනේ සහ වේලාව සඳහන් කරේ නේ. ඒ ගැනත් පොඩ්ඩක් කියන්න මේ බලන් ඉන්න අය ගොඩක් අය කැමැතිව යෝග කරන්නේ. ඒ නිසා ඒගොල්ලොත් මේ දවස් වෙන් කරගනි. ඒ නිසා ඒ දිනය සහ වේලාව හෝ ඔබතුමාලව සම්බන්ධ කරගන්න ක්‍රමවේදය ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. 21 වෙනි සෙනසුරාදා උදේ 9ට වැලිපිටිය විහාරස්ථානයට පැමිණෙන සියලු දෙනාම ඒ පැමිණෙන අවස්ථාවේදී සැහැල්ලු ඇඳුමකින් සැරසිලා පැමිණෙන්න. මොකද අපිට එතන යෝග අභ්‍යාස කරන්න අවස්ථාවක් තියෙනවා. යෝග සෙෂන් එකකුත් තියෙනවා. ඒ වගේම දේශනාවකුත් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් වැඩසටහන් ඔබ වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා අපි. ඒකින්ද සැහැල්ලු ඇඳුමකින් සැරසිලා බිම වාඩි වෙන්න ඇතිරිල්ලකුත් අරන් එන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන සියලු දෙනාගේම ඉල්ලනවා. ඉතින් යෝගා වලට ආදරය කරන ඒ වගේම යෝගා මෙතෙක් කාලයක් යෝගා වලට ආස කරත් යන්න බැරුණා නම් මේ ගැන ඉගෙන ගන්න කැමැත්තක් දක්වන ඔන්න ඔයගොල්ලෝ හොඳ අවස්ථාවක්. ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ නොමිලේ පැවැත්වෙන වැඩමුළුව මේ යෝගා දිනය වෙනුවෙන් 21 වෙනිදා පැවැත්වෙන්නේ. ඉතින් එදිනට ගිහිල්ලා බලන්න. එදාට බලන්න නොමිලේ මේ වැඩසටහන සහභාගී වුණාම ඔයගොල්ලෝ ටිකක් ඉගෙන ගන්න පුළුවන් මේක මට හරියනවද මේක කරගන්න පුළුවන්ද? ඒ වගේම මේ උපදේශක මහතුරු එනවා මේව දැනුවත් කිරීම කරනවා. ඉතින් ඔයගොල්ලෝ ලොකු අවස්ථාවක් තියෙනවා. එනවා 21 වෙනිදා ඔයගොල්ලන්ට පුළුවන් වැලිපිටිය විහාරස්ථානයේ පැමිණියොත් මේ වැඩසටහන නොමිලේම සහභාගී වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ සහභාගී වෙලා මේ මෙතුමාගේ වෙනම පන්ති තියෙන මම හිතන්නේ පාන්දුර ප්‍රදේශයේ. ඒක ගැන පොඩ්ඩක් කියන්න බලන්න. ඇත්ත වශයෙන්ම අපේ යෝග පුහුණු පන්තියේ තියෙනවා පානදුර නැණෙක්කෝ අධ්‍යාපන ආයතනය විජේසූරිය මාවතේ. ඒ වගේම අපි අලුතෙන් ආරම්භ කරනවා කල්තර ප්‍රදේශයේ ලා බැලන්ස් ආයතනයේ ජූනි 29 වෙනිදා ඉඳලා නව පුහුණු පන්ති. එදාටත් තියෙනවා විශේෂ යෝගා නොමිලේ පැවැත්වෙන යෝග වැඩමුළුවක්. ඒ අවස්ථාවටත් ඔබ සියලු දෙනාට සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සියලු වැඩසටහන් වලට සහභාගී වෙලා ඔබේ කය මනස ආධ්‍යාත්මය සුවපත් කරගන්න කියලා මම මේ ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින අතර විශේෂයෙන්ම මේ වැලිපිටිය විහාරස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර යෝග දිනයේ සැමරුම් උත්සවයට සහභාගී වෙන්න. මොකද ප්‍රධානම හේතුව ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨතම පරිසරවේදියා තමයි මේ ස්ථානයට පැමිණෙන්නේ. එතකොට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම පාන්දුර වාසී මගේ
ප්‍රදේශවාසී ජනතාව සහ සියලුම යෝග පුහුණු වන ශිෂ්‍ය ශිෂ්‍යාවුන් ඒ වගේම වෙනත් පන්තිවල වෙනත් ගුරුවරුන් ඒ සියලු දෙනාටම මම විවෘතව ආරාධනා කරනවා අපි අතර තරඟයක් නැහැ. නිසා අපි ලාංකිකව හැටියට මේ අවස්ථාවට මේ සියලුම ගුරුවරුත් සහභාගී වෙන ඒ ආයතනවල ශිෂ්‍යයොත් සහභාගී වෙන ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා අපි එතනට ආවහම අපේ ඒ ගමන් මඟ ඔබට කියලා දෙනවා. ඉතින් නැවතත් පිළිමක් කරනවා ඔබ සියලු දෙනාටම කරුණාවෙන් පැමිණෙන්න කියලා. ඉතින් අපි නැවතත් ආරාධනා කරනවා මේ නයන මහත්තයා කිව්වා වගේම ඉතින් මේ වැඩ මුළුව නොමිලේ පැවැත්වෙන වැඩමුළුවක් ඉන්න ඇවිල්ලා බලන්න ඔයාලට හරියනවද මට මේක කරන්න පුළුවන්ද කියලා යෝග කරන්න කැමති කට්ටිය ඉන්නවා ඒ වගේ මෙච්චර කාලයක් ආශාවෙන් ඉදිරිය යන්න බැරි වුණ කට්ටිය ඉතින් මෙන්න මේ හොඳ අවස්ථාව 21 ඉන්න උදෑසන 9ට මේ වැඩමුළුව ආරම්භ කරන නොමිලේ මේ යෝග දිනය නිමිති කරගෙන ඉතින් ඔයගොල්ලෝ වැඩිපිටිය විහාරස්ථානයේ පැමිණෙන්න මේ වැඩ කටයුතු පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉදිරියට මේ කටයුතුත් එක්ක වැඩ කටයුතු කරන්න කැමති නම් මේ උපදේශක මහතුරුත් එක්ක මේ ඉදිරියට මේවා කරගන්න කැමති නම් ඒකටත් අවස්ථාව තියෙනවා ඉදින ඒ සාකච්ඡාවෙන් පසු. එහෙනම් අපි සියලු දෙනාටම නැවත වරක් ආරාධනා කරමු. ඔබතුමාට බොහොම ස්තුති කියලා කියනවා. ආයිබෝන්.